මොකක්ද මේ ෆැටි ලිවර්? කොහොමද මේක හැදෙන්නේ? ෆැටි ලිවර් කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇල්කොහොලික් ෆැටි ලිවර්, non alcoholic fatty liver කියලා. එතකොට ෆැටි ලිවර් එන්න හේතු මොනවද? මధుර රස ඇති ස්නිග්ධ ගුරු ආහාර භාවිතා කිරීම. මොනවාද මధుර රස ඇති ස්නිග්ධ ගුරු ආහාර කියලා කියන්නේ? සිට 80ක් 90ක ප්‍රමාණයක් අපිට කිසිම රෝගී ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට සමහර රෝගීන්ගේ ෆැටි ලිවර් ග්‍රේඩ් 1 2 3 ගිහිල්ලා 3 වෙන අවසාන මට්ටමේ තිබුණත් අපිට සමහර වෙලාවට කිසිම රෝගී ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. නිරෝගීමත් දිවියකට ස්වාත්‍රා. ඔබත් අවුරුදු 35ට වඩා වැඩි පුද්ගලයෙක්ද? එහෙනම් මෙන්න මේ වැඩසටහන ඔයාලට ඉතා වැදගත් වෙයි. මොකද අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ෆැටි ලිවර්. එතකොට අපි කතා කරමු මොකද්ද මේ ෆැටි ලිවර් කියන්නේ? මේක හැදෙන්නේ කොහෙද? මොනවද මේවට හේතු වෙන හේතු කාරණා? එතකොට මේකෙන් අපි වැළකෙන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන අපි අද කතා කරමු. ඒකේ නමේම තියෙනවා ෆැටි ලිවර්. එතකොට මේක ලිවර් එකේ තමයි හැදෙන්නේ. ඒ කියන්නේ අක්මාවේ තමයි හැදෙන්නේ. එතකොට මේ අක්මාව කියන්නේ මොකද්ද? අක්මාව තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රධානතම ග්‍රන්ථිය, විශාලතම ග්‍රන්ථිය. එතකොට මේ අක්මාව තුළින් අපේ ශරීරයට විශාල ක්‍රියාකාරීත්වයක් ලබා දෙනවා. අපේ ශරීරයට අවශ්‍ය ගොඩාක් දේවල් මේ අක්මාව තුළින් අපිට කරලා දෙනවා. ප්‍රෝටීන් නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම පිත නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් අවශ්‍ය විදිහට අපිට ඒක සින්තසිස් කරලා දෙනවා. ඒ වගේම තමයි ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා දෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් කරලා දෙනවා. හිමොග්ලොබින් සෑදීමත් අක්මාවෙන් තමයි සිදු කරන්නේ. ඒ වගේම දැන් හිතන්න අපේ මොකක් හරි විෂක් අපේ ශරීරගත වුණාම මෙන්න මේ විෂ නිර්විෂ බවට පත් කිරීමත් මේ අක්මාවෙන් කරනවා. අක්මාව කියන එක හැදිලා තියෙන්නේ ෂඩාශ්‍රාකාර පුංචි සෛල ගොනුවකින්. එතකොට මේ එක ෂඩාශ්‍රාකාර සෛලයක් තුල මේදය වැඩිපුර තැන්පත් වුනහම තමයි මේ ෆැටි ලිවර් කියන තත්ත්වය ඇති වෙන්නේ. මේ ෂඩාශ්‍රාකාර සෛල තුල මේදය තියෙනවද නැත්නම් නැද්ද? මේ ෂඩාශ්‍රාකාර සෛල තුල මේදය තියෙනවා. නමුත් මේ තියෙන ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් ඇකියුමුලේට් වුනහම එහෙම නැත්නම් තැන්පත් වුනහම තමයි අපි කියන්නේ ෆැටි ලිවර් කියලා. ෆැටි ලිවර් කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇල්කොහොලික් ෆැටි ලිවර්, non alcoholic fatty liver කියලා. ගොඩක් වෙලාවට මధుර රස ඇති ස්නිග්ධ ගුරු ආහාර භාවිතා කිරීම. මොනවාද මధుර රස ඇති ස්නිග්ධ ගුරු ආහාර කියලා කියන්නේ? මధుර රස ඇති කියලා කියන්නේ පැණි රස ආහාර. අපි නිතර භාවිතා කරනවා නම්. වගේම ස්නිග්ධ ආහාර, තෙල් සහිත ආහාර අපි නිතර අපේ ශරීරයට ලබා ගන්නවා. ඒ වගේම තමයි පිෂ්ඨය සහිත ආහාර අපි නිතරම ශරීරයට ලබා ගන්නවා නම් ෆැටි ලිවර් කියන තත්ත්වය ඇති වෙන්න හේතු වෙනවා. ව්‍යායාම කරන්නේ නැති පුද්ගලයෙක් නම්, ව්‍යායාම අඩුවෙන් කරන කෙනෙක් නම් ඔන්න ෆැටි ලිවර් එන්න ප්‍රධානතම හේතු කාරණාවක් මෙන්න මේකත් වෙනවා. ඒ වගේම ඔයා සුඛෝපභෝගී ජීවිතයක් නම් ගත කරන්නේ. අපි මෙතනදී සුඛෝපභෝගී කියන ජීවිතය කියන එකෙන් අර්ථ ගන්නවනේ ඔයා හොඳට ක්ෂණික ආහාර වර්ග, ඒ වගේම විවිධ අපේ ශරීරයට සාමාන්‍යයෙන් සුදුසු නොවැති ආහාර වර්ග අරගෙන ඔයා හොඳට ව්‍යායාම කිසිම දෙයක් කරන්නේ නැතිව එකතැන වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් අපි කියනවා sedentary lifestyle එකක් ගත කරන කෙනෙක් නම් ඔන්න ඔයාට මෙන්න මේ ෆැටි ලිවර් තත්ත්වය එන්නේ හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ඔයා දිනපතාම මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් මෙන්න මේ තත්ත්වය ඇති වෙන්න හැකියාව තියෙනවා. ප්‍රධාන වැදගත් කාරණාවක් තියෙනවා මහත. ඔයා මහත පුද්ගලයෙක් නම් මෙන්න මේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔබේසිටි කෙනෙකුට ඔබේසිටි ඇති වෙන්න විවිධ හේතු කාරණා තියෙනවා. විශේෂයෙන් කොලෙස්ටරෝල් තත්ත්වයක් නිසා, ඒ වගේම තමයි එයාගේ මොකක් හරි රෝගී තත්ත්වයක් නිසා, PCOD වගේ රෝගී තත්ත්වයක් නිසා, එහෙම නැත්නම් එයාගේ ජාන වලින්ම එන දෙයක් නිසා ඔයා මහත කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ කෙනෙක්ට ෆැටි ලිවර් එන්න තියෙන අවදානම වැඩි. ඒ නිසා ඔයා ඔයාගේ අක්මාව පරීක්ෂා කරගත යුතුයි. එතකොට මම ඉස්සෙල්ලා කතා කරා අපේ ෆැටි ලිවර් කොටස් දෙකක් තියෙනවා කියලා. ඇල්කොහොලික් ෆැටි ලිවර්, non alcoholic fatty liver. ෆැටි ලිවර් කියන එක නැවත අපි ග්‍රේඩ්ස් වලට බෙදනවා. grade 1 fatty liver, grade 2 fatty liver සහ grade 3 fatty liver. grade 3 fatty liver ආවට පස්සේ සාමාන්‍යයෙන් අපි කියනවා එතනින් එහාට එක්කෝ liver එක fibrosis වෙනවා.
එහෙම නැත්නම් සිරෝසිස් වෙනවා. liver fibrosis කියලා කියන්නේ සාමාන්‍යයෙන් liver එක තන්තු බවට පත් වෙනවා. ඒ කියලා කියන්නේ හොඳට කොහු හැදෙනවා. කොහු වගේ බවට පත් වෙනවා. එතකොට අර මං ඉස්සල්ලා කියපු liver එකෙන් අපේ ශරීරයට අවශ්‍ය වෙන කිසිදු ක්‍රියාකාරීත්වයක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි සිරෝසිස් ඇතිවම සිරෝසිස් වලදී අපිට ස්කාවේෂන් ඇති වෙනවා අක්මාවේ. එතකොටත් අර කියන කිසිදු ක්‍රියාකාරීත්වයක් liver එක මගින් අපේ ශරීරයට කරලා දෙන්නේ නැහැ. මෙන්න මෙතන තමා ඇත්තටම භයානක කාරණාව තියෙන්නේ. මොකද සිට 80ක් 90ක ප්‍රමාණයක් අපිට කිසිම රෝගී ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට සමහර රෝගීන්ගේ fatty liver grade 1 2 3 ගිහිල්ලා 3 වෙන අවසාන මට්ටමේ තිබුණත් අපිට සමහර වෙලාවට කිසිම රෝගී ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට සමහර රෝගීන්ට තමන්ගේ උදරයේ දකුණු ප්‍රදේශය දකුණු පැත්තේ පොඩි ඉදිමීමක් දක්නට තියෙනවා. එහෙම නැත්නම් මුළු උදරයේම ඉදිමීමක් දක්නට තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් යටිබඩ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් තියෙන පුළුවන්. අපි කියනවා බඩ පුරවා දැමීමක් තියෙන පුළුවන්. එහෙම නැත්නම් මලබද්ධය වගේ කාරණා සමහර වෙලාවට රෝගී ලක්ෂණ විදිහට අපිට පෙන්වනවා. ආයුර්වේද ක්‍රම මගින් ආයුර්වේද ඖෂධ භාවිතා කරලා මේ liver fatty liver කියන එක අපිට නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අක්මාව නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඇත්තටම මෙහෙමයි. ඔයාලා grade 1 fatty liver කෙනෙක් හරි grade 2 fatty liver හරි grade 3 fatty liver ඉන්නවා නම් ඔයාලට නැවත ඒක අපිට reverse කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නැවත අක්මාව සාමාන්‍යයෙන් යථා තත්ත්වයට ගන්න පුළුවන්. නමුත් ඔයාගේ fatty liver එක එහෙම liver cirrhosis වෙලා නම් හරි liver fibrosis වෙලා නම් හරි නම් නැවත ඒක යථා තත්ත්වයට ගන්න ගොඩාක් අපහසුයි. සාමාන්‍යයෙන් අපි අවුරුදු 35ට වඩා වැඩි කෙනෙක් නම් අපේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අක්මා සෛලවල සාමාන්‍ය පොඩි මේද තට්ටුවක් තැම්පත් වෙලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි ගොඩාක් අයගේ fatty liver 1 grade 1 කියන තත්ත්වය තියෙනවා. එතකොට මේක ඖෂධ ගත යුතු තත්ත්වයක් වෙනවා. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ ඔයාලා අවුරුදු 35ට වැඩි පුද්ගලයෙක් නම් මෙන්න මේ වැඩසටහන ඔයාලට වැදගත් වෙයි කියලා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා භාවිතා කරන ඖෂධ තියෙනවද? ඔව්, ඇත්ත වශයෙන්ම තියෙනවා. සමහර වෙලාවට ඒවා එකී ඖෂධ තියෙනවා. සමහර වෙලාවට අපි නිෂ්පාදන වශයෙන් ගන්න පුළුවන් ඒවා තියෙනවා. මොනවද හොඳ මේවට භාවිතා කරන්න පුළුවන්? ගොරක, සුදුලුහුණු, කරපිංචා, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි ඒ වගේ ගොඩාක් ඖෂධ තියෙනවා අපි මේ සඳහා භාවිතා කරන. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා අපි මේකෙන් වැළකෙන්නේ කොහොමද කියලා. අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. ඔයාලා fatty liver හැදිච්ච කෙනෙක් නම් එහෙමත් නැත්නම් නිරෝගී පුද්ගලයෙක් වුණත් ඔයාලා මෙන්න මේ මම කියන ආහාර රටාවට ගියොත් එහෙම ඔයාලට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා අපි උදේට කොළ කැඳ එකක් භාවිතා කරන්න ඕන. එතකොට කිරිපිටි, තේ, කෝපි, කහට මේවා සම්පූර්ණයෙන් නවත්වන්න ඕන. fatty liver තියෙන කෙනෙක් නම් කොළ කැඳ විදියට හිම්බෝවිටියා, යකිනාරම්, පණම්පෙති, කරපිංචා වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කොහොමද මේ කැඳ එක හදාගන්නේ? කැඳ එක හදාගනිද්දී ඔයාලා ගොඩක් වෙලාවට ලුණු අඩු කරන්න ඕන. ඒ වගේම මිටිකිරි නැති කරන්න ඕන. මිටිකිරි අයින් කරන්න ඕන. ඒ වගේම දියකිරි වලින් තමයි කැඳ එක හදන්න ඕන. එතකොට මේක මේ සඳහා භාවිතා කරන්න ඕන හාල් තමයි දේශීය හාල් වර්ග, තනහාල්, මඩතවාලු වගේ දේශීය හාල් වර්ගයක් භාවිතා කරලා කැඳ එක හදන්න පුළුවන්. එතකොට ඔයාලා දවල්ට ගන්න ආහාර වේලේ, දිවා ආහාර වේලේදී බත් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. බත් කෝප එකක් තමයි ගන්න ඕනේ. ඒත් සමගම එළවලු වර්ග ගන්න ඕන. ඒ වගේම පලා වර්ග ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඔයාලගේ ආහාර රටාව ගෙනියන්න ඕනේ. ඒ වගේම හොඳින් ඊළඟ දේ තමයි අපි කරන්න ඕන. අපි හොඳින් ව්‍යායාම කරන්න ඕන. මොකද ගොඩාක් වෙලාවට ගොඩාක් අය මේ ව්‍යායාම කියන දේ අතහැරලා තියෙන්නේ. එතකොට මේ ව්‍යායාම වලදී ගොඩක් අය ව්‍යායාම උපකරණ වලින් තමයි ව්‍යායාම කරන්න පෙළඹිලා ඉන්නේ. නමුත් එහිදී ඇත්තටම අපේ ඇඟේ නිපද වෙන්නේ නිර්වායු ශ්වසනයෙන් ඇතිවෙන ලැක්ටික් ඇසිඩ් කියන එක. ඒතර මේක අපේ ශරීරයට ටිකක් අහිතකර දෙයක්. ඒ නිසා වෛද්‍යවරු විදිහට අපි නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් නම් ඇවිදින්න, දුවන්න, බයිසිකල් පදින්න, පිහිනීම වගේ ව්‍යායාම තමයි අපි නිර්දේශ කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුළදී fatty liver කියන රෝගී තත්ත්වය ගැන ඔයාලට යම්කිසි අදහසක් ඔයාලට එන්න ඇති කියලා. ඉදිරි වැඩසටහන් වලදී මේ වගේම වැදගත් වූ රෝගී තත්ත්වයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
එතෙක් ඔබ සැමට සුවබර දිවියක්. නිරෝගිමත් දිවියකට ස්වාත්‍රා